Hi guys, welcome to back my YouTube channel. ඔයාලව මගේ අද channel එකට ආදරෙන් පිළිගන්නවා. දැන් වෙලා 8ට 10යි. ඒත් බබාලා දෙන්න තාම නිදි. ඉක්මනට මම ගෙවල් අස් කරලා මගේ තේ එක හදාගත්තා. තාම ඔළුව පීරලා නෑ ගණන් ගන්නවා. අද වීඩියෝ එකක් කරන්න නෙමෙයි හිටියේ. ඒත් මට හිතුණා අද කරන්න ඕන කියලා. කිසි ප්ලෑන් එකක් නෑ අද වීඩියෝ එක ගැන. බලමු ඉතින් මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. මගේ වීඩියෝ එකත් එක්ක රැඳින්න කියලා ඔයාලට ආදරෙන් ඉල්ලනවා. එහෙනම් වීඩියෝ එක බලමු. මිදුලත් උගාට පස්සේ හැම තමයි තියෙන්නේ. මිදුලත් ඉක්මනට උගාලා මම ඉක්මනට සාලෙත් අස් කරගත්තා. ඔය විදිහට තමයි සාලෙත් අස් කරාම තියෙන්නේ. වැඩි අස් කරන්න දෙයක් නැහැ. මොකද රැට ඔක්කොම අස් කරලා තමයි නිදාගන්නේ. ඊට පස්සේ මං ගියා තේ එකක් හදාගන්න. අද උදේ තේ බොන්න හිටියේ මං විතරයි. තේ එකත් උණු කරලා ඊටු ටික බෝතලෙට දාගත්තා. මොකද පුතා නැගිටිට පස්සේ තමයි ඊටු මේ තේ එක හදලා දෙන්න ඕනේ. එයා නැගිටිනකන් එයාගේ වතුර ටික උණු වතුර බෝතලෙට දාලා මම තේ එකක් හදාගත්තා. අනේ මන්ද මේ බිස්කට් එකට මං මේ ගොඩක් ආසයි. මේ ළඟදී තමයි මට මේ බිස්කට් එක සෙට් උනේ. ඊට පස්සේ ඉතින් මම දිගටම ගෙනාවා. ඒකෙම 아무තු රසක් තියෙනවා මට. ඒ නිසා මම ඒක දිගටම ගෙනාවා. තෙහෙකුත් හදාගෙන ඉතින් එළියෙන් වාඩි වෙලා එක රස වින්ද. මොකද මම තේක බොන්න කැමති නිදහසේ. මේ වෙලාවේ බබාලා දෙන්නන් නිදි. ඒ නිසා මම තේක නිදහසේ රස වින්දා. ඔයාලට පෙන්නන්න මේ දෙන්නවා. තාම නිදි. මෙතන නිදාගන්නේ තාත්තයි පුතයි දූනන් ඇඳේ. මේ ඇඳ පොඩි වැඩි මේ නිසා මයි දුයි ඇඳේ නිදාගෙන තාත්තයි පුතයි බිම නිදා ගන්නවා. කාමරෙත් පොඩි ඇඳ දෙකක් දාන්න ඉඩ නැති නිසා ඉතින් මේ විදිහට දැන්ට ෂේප් කරගන්න. Hi, good morning. Tutudu, good morning. අඬන්නේ නෑ නරක බබාලා. අඬන්නේ නරක බබාලා. බබාලා දෙන්නට සෙල්ලම් කරන්න කියලා මං ඉක්මනට උයන්න ගත්තා. උදේ බබාගේ කෑම එක හදන්න බලනකොට දැනගත්ත ගෑස් ඉවරයි කියලා. හස්බන්ඩ්ුත් ගෙදර හිටියේ නැති නිසා මං ඉතින් තරලිපේ ඉක්මනට උයා ගත්තා. ඒක උයලා බබා දෙන්න බලන්න යනකොට මුළු සෙල්ලම් කූඩෙම වනසලා. ඔහොම තමයි තිබ්බේ. කුස්සිය අස් කරලා මේ පැත්ත බලනකොට බබාලා දෙන්න මේක වනසලා. ඊට පස්සේ ඔක්කොම පැත්තකින් තියලා ඒකත් අස් කරා. මං දැන් මේ වෙනකොට උයලා ඉවරයි. අයියා නංගේ එකතොනක් කියන්නේ ඉතින් යුද්ධයක්ම තමයි. අද මන් දවල්ට හැදුවේ කැකුළු බතුයි අල හොදි මේ සොසේජස් තෙල් දාලා බබාලට සොසේජස් දුන්නා. එයාලට මම බිත්තර දෙකක් තම්බන දුන්න බබාලා දෙන්නට. ওই විදිහට තමයි දවල් කෑම එක ගත්තේ. දැන් උදේ 11:00 විතර වගේ ඇති. මායිදී දෙන්නම වොෂ් එකක් දාගත්තා. මේ වෙලාවට දෙන්නම ෆ්‍රී. Hi Ke. Hi. Hi. Goodbye. Say bye Ke. Bye.
බයි කිය. බයි කියන්නේ. මේ දවස්වල අයියගේ ප්‍රථම රාජකාරිය තමයි සරුංගල් අරින එක. බලන්නකෝ උදේ නැගිට වෙලාව ඉඳලා සරුංගලේ තමයි. අදත් මගේ දවසින් ටිකක් මම ඔයාලට ගෙනාවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මාත් එක්ක හිටියට බොහොම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බුදු සරණේ ජේසු පිහිටයි. ඔයාලට ආදරෙයි.